අයිබෝවන් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්නේ අනුමාන ගණිත ගැටලු 22 22 වන ගණිත ගැටලුව මේ සාකච්ඡා කරන්නේ. අද අපි තෝරගත්තා ග්‍රෑම් කිලෝග්‍රෑම් නැත්නම් බර සම්බන්ධ ගැටලුවක්. මේක තියෙනවා අමරගේ බර සුනිල්ගේ බර මෙන් දෙගුණයකි, දෙදෙනාගේ බර එකතුව 36කි, කිලෝග්‍රෑම් 36කි, අමරගේ බර කොපමණද කියලා. එතකොට මේක හදන්නේ මෙන්න මේ ක්‍රමයට. ඉස්සෙල්ලා මේක තියෙන අමර සහ සුනිල් කියලා ඉන්නවනේ දෙන්නේ. අමර සහ සුනිල්. එතකොට මේ දෙන්නගේ නමේ මුල් අකුරු ලියාගත්තාම ඇති. දෙදෙනාගේ බර කොච්චරද? 36යි. කිලෝග්‍රෑම් 36යි. එතකොට දැන් මේකේ කියනවා අමරගේ බර සුනිල්ගේ බර මෙන් දෙගුණය කියලා. මෙයා අමරගේ බර සුනිල්ගේ බර මෙන් දෙගුණයයි. ඒ කියන්නේ දැන් සුනිල් දෙගුණයයි නම් අමර දෙගුණයයි කියලා කියන්නේ. සුනිල් අමරගේ බර සුනිල්ගේ බර මෙන් දෙගුණයයි. ඒ කියන්නේ මෙයා එක ගුණයයි මෙයා දෙගුණයයි. එතකොට අපි කරන්නේ මේ 36 බෙදනවා කීයෙන්ද? 2යි 1යි 3ෙන් බෙදනවා. දැන් බලන්න. හරි අපි එහෙමනම් මේ 36 3ෙන් බෙදමු. 3ට 3වා 1යි, 1 වරක් 3 3යි, 3ෙන් 3ක් බිඳුවයි. මේ 6 ගෙනාව 6ට 3වා 2යි, 2 වරක් 3 6යි, 6ෙන් 6ක් බිඳුවයි. එතකොට මේකේ මේ එක් ගුණයක්. මෙයා තමයි මේ සුනිල් තමයි 12. එතකොට මෙයා ඒ වගේ දෙගුණයක්. 12 ගුණ කිරීම 2, 2 වරක් 2 4යි, දෙවරක් එක 2යි, ඒ කියන්නේ 24යි කිලෝග්‍රෑම්. මේ කවුද? මෙන්න මෙයා. අපෙන් අහන්නේ එකතු අමරගේ බරනේ. අමර මේ ඉන්නේ අමර. එතකොට 24යි කිලෝග්‍රෑම්. ඔන්න ඔහොම තමයි ඒ ගන්න හදන්නේ. හරි. දැන් එහෙනම් මේ ගණිත ගැටලු දෙක ලියාගෙන ඔයාලා හදන්න. පළවෙනි එක ලියන්න. නයනා ළඟ ඇති මුදල මෙන් තෙගුණයක්. තෙගුණයක් කියන්නේ තුන් ගුණයක්. තෙගුණයක් අමර ළඟ ඇත. දෙදෙනා ළඟම ඇති මුදල රුපියල් 56ක් නම් 56ක් නම් අමර ළඟ ඇති මුදල කීයද? අමර ළඟ ඇති මුදල කීයද? ඊළඟ එක තියන්න අපහු රූල් 5ක් විතර. දෙවෙනි එක ලියා ගන්න. ගීතා ළඟ ඇති ස්ටිකර් ගණන මෙන් දෙගුණයක් නීතා ළඟ ඇත. නීතා ළඟ ඇත. දෙදෙනා ළඟම
ස්ටිකර් හැටහයක් තිබේ. නීතා ළඟ ඇති ස්ටිකර් ගණන කීයද?